හලෝ යාළුවනේ සාදනය පිළිගන්නවා YouTube channel එකට. ඔන්න ඉතින් අදත් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන අලුත්ම වෙනස් වීඩියෝ එකක්. ඉතින් අද කතා කරන්නේ Bybit එක හරහා කොහොමද හොඳ මුදලක් earn කරන්න කියලා තමයි අද කතා කරන්නේ. ඉතින් මේ වැඩේ කරන්න ඔයාලට කිසිම ආයෝජනයක්වත් කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වැඩි කතා නැතුව ගිහින් බලමු මොකද්ද මේ Bybit එකේ හොඳ මුදලක් earn කරන්න විදිහ කියලා. ඉතින් වීඩියෝ යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තමයි අපේ තාමත් ඉවන channel එක subscribe නොකරන subscribe කරලා set වෙන්න. මේ වගේ අලුතෙන් ඉනිමානි videos දැනගන්න. එහෙනම් අපි කතා නැතුව ගිහින් බලමු මොකද්ද මේ මුදල් earn කරන්න තියෙන අලුත් විදිය කියලා. හරියාලුනේ Bybit එකට යන්න ඕන. ඔයාලා Bybit account එක තාම නැත්නම් ඉතින් මම වීඩියෝ එක බලලා description එකේ දාලා තියන්න Bybit එක මෙතනින් හදාගන්න කියලා link එකක්. ඉතින් ඒක click කරලා ඉතින් ඔයාලට සරලව පහසුවෙන්ම ඉතින් email එක password එක දීලා සරලම account එකක් හදාගන්න පුළුවන්. account එක හදාගත්තට පස්සේ ඔයාලට මෙතන කරන්න තියෙන verification එක කරගන්න ඕනේ. මෙතන verified කියලා තියෙන්නේ. ඒක තෙන්ඩ ගිහලා ඉතින් එතන ID document එක දීලා verify කරගන්න account එක එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන අද කතා කරන්නේ අපි පසල් කරලා ඔයාලා thumbnail එකේ දකින්න ඇති. පසල් hunt කියලා මෙතන එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක කරලා කොහොමද හොඳ ගාණක් හොයාගන්න කියලා තමයි අද කතා කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න මෙතන home page එකේම තියෙනවා මෙතන more කියලා option එකක්. මෙතන පසල් hunt කියලා එතන තියෙනවා. ඔයාලට එතන තිබුණ නැත්නම් මෙතන more කියන option එක click කරන්න. ඒක click කරන් පස්සේ ඉතින් ඔයාලට පල්ලෙට යන්න පුළුවන්. පල්ලෙට ගියාට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් මෙතන sport text කියලා මෙතන ඒකේ අර්ථය තියෙනවා මෙතන පසල් hunt කියලා. මම ඒකට යනවා. ඒකට ගියාට පස්සේ ඉතින් මේ වෙලාවේ බලා ගන්නවා available coins 3ක් තියෙනවා. මේ වගේම stock XS stock කියලා එකක් තියෙනවා, OPG එකක් තියෙනවා, MNT කියලා එකක් තියෙනවා. මම මේක මෙතන stock කියන එක මෙතන stock කියන එක මම කරගෙන යන ගමන් තියෙන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතන බලන්න මෙතන මේ වෙද්දි කරලා තියෙන ප්‍රමාණය මෙතන sign up යටතේ බලන්න මේ වෙද්දි මේකට join වෙලා තියෙන ප්‍රමාණය සහ මේක event එක end වෙන වෙලාව දවස මෙතන බලා ගන්න පුළුවන්. මේ දවස් 7කින් end වෙනවා. ඒ වගේම අනිත් එක දවස් 5කින් ඊළඟ එක දවස් 25කින් MNT කියන එක ඉවර වෙනවා. ඉතින් මම මෙතන යනවා පළවෙනි එකටම. ඔයාලට පෙන්නන්න මම මේ කරලා තියෙන එකේ දැන්ට මගේ පසල් එතන එකක් තියෙනවා. පසල් 9ක් මෙතන ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මේක කරන්න තියෙන. මම ඔයාලට අලුතෙන් එකක් ඉතින් කරලා පෙන්නන්න දැන් මම එනවා මෙතන MNT කියන එක. මේක ගොඩක් කාලයක් තියෙන දවස් 25 නිසා මම මේක එනවා මෙතන join now කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඉතින් බලා ගන්නවා මෙතන මේ පසල් එක මේ විදිහට තමයි ක්ලික් කරන්න ඕනේ. මේ මෙතන join now කියන එකට ටච් කරනවා. හරි අපි දැන්වත් මේකට රෙජිස්ටර් වෙලා තියෙන අපිට පසල් එක කරන්න පුළුවන්. ඔයාලා daily log වෙනවනේ මෙතන daily check in එක මෙතන ලබා ගන්නත් පුළුවන් ඉතින් ඔයාලට. ඒ වගේම ඔයාලා මෙතන $100ක් $200ක් ඩිපොසිට් කරොත් එහෙම ඒ වගේ මෙතන පසල් එකක් හම්බ වෙනවා. 1000 ඩිපොසිට් කරොත් 5000 ඩිපොසිට් කරා වගේ. ඒ වගේ මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේම ට්‍රේඩින් වොලියුම් හදන්න තියෙනවා $200 ඉඳන්. ඉතින් ඔයාලට මෙතන ඩිපොසිට් කරන්න නැතුව ට්‍රේඩින් වොලියුම් හදන්න පුළුවන්. ඔයාලට තියෙන මෙතන මේ $200ක් වගේ මුලින්ම දාගන්න නැත්නම් 100ක් වගේ දාගත්ත ප්‍රශ්නයක් නැහැ. ඒක බයි කර කර සෙල් කරන්න තියෙන මෙතන. මෙතන ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට ගියා. ඊට පස්සේ මෙතන බයි කරා. පේනවා ඔයාලට මෙතන බයි කරා අනිත් පැත්තට සෙල් කරා. ඒක ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන බලා ගන්න කන්වර්ට් කරන්න දැන් හම්බ වෙනවා. දැන් ඔයාලට coin සාමාන්‍ය මේක ඉවෙන්ට් එක කරලා පසල් ක්ලේම් කරලා පස්සේ මෙතන coin හම්බ වෙනවනේ. ඒ coin එක මෙතන ඔයාලට කන්වර්ට් කරගන්න පුළුවන් USDT වලට. අපි ඉස්සරහට කතා කරමු මේක. ඊට පස්සේ මෙතන refer කරනවත් මෙතන earn කරගන්න පුළුවන්. මෙතන කෙනෙක් refer කරොත් ඔයාලට එක පසල් එකක් හම්බ වෙනවා. ඒ විදිහට refer කරන මෙතන පසල් ගොඩක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන බලා ගන්න මෙතන free එයාලගේ ඒ කියන්නේ එයාලගේ Facebook page එක තියෙනවා, Telegram එක තියෙනවා, X එක වගේ තියෙනවා. ඒවට විසිට් කරලා මෙතන පසල් එකක් ගන්න පුළුවන්. මම ඒක කරන විදිය කියලා දෙන්නම්. දැන් මම මෙතන හතරක් තියෙනවා. මම මෙතන පළවෙනි ක්ලික් කරනවා. පළවෙනි ක්ලික් කරලා ඒකට යන්න ඕනේ නැහැ. ඒක ගිහිල්ලා බෑක් එන්න. හරිද? බෑක් කළා ඊට පස්සේ මම X එකකට යනවා. ඒකටත් ගිහිල්ලා මම බෑක් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම කරන විදිය. ඒකටත් බෑක් වෙනවා. මෙතන Google එකටත් මම යනවා. Google එකටත් ගිහිල්ලා මම මෙතන එතනින් බෑක් වෙනවා. වෙනනම් දැන් මම ඔයාලට හරි ඒකනොත් බෑක් වෙනවා මම. ඊට පස්සේ කරන්න තියෙන අන්තිම Telegram කියලා එකක් තිබ්බා. මම ඒකටත් ගිහිල්ලා මෙතනින් මේ විදිහට බෑක් කරනවා. ඊට පස්සේ අතන ආවට පසල් එකක් මෙතන ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් බලාගන්න මෙතන ක්ලේම් කියලා ආවා. ඔයාලට පේනවා ඇති මේ. ක්ලේම් 1 කියලා මම ඒ ක්ලේම් කියන එක ටච් කරනවා. ඊට පස්සේ බලාගන්න මෙතන පසල් එකක් මට ඇඩ් වුණා. ඉතින් පසල් එක මෙතනින් මේක තුනක් පේනවා නේද? ඊට පස්සේ ඉතින් ඔයාලට බලාගන්න ඔයාලගේ දැන් හිතන්න ඔයාලා මේ එක පසල් එකක් තියෙන මේ පසල් එකම තව පාරක් හම්බුණා. يعني වැඩිපුර තියෙන පසල් ඔයාලට යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. මෙතන බලාගන්න මෙතන share pieces කියලා එකක් තියෙන. share pieces කියන එකට ගියාට පස්සේ මෙතනට යන්නේ. ඊට පස්සේ එතනට ගියාට පස්සේ මෙතන පසල් 8ක් තියෙනවනේ. 8න් කැමති එකක් තෝරගන්න. ඒ කියන්නේ මේ
මෙතනින් ඒ කියන්නේ වැඩිපුර තියෙන පසල් එක තෝරලා මෙතන ෂෙයා කරන්න පුළුවන්. මෙතන කන්ෆර්ම් ගිහිල්ලා ඒකේ එයාගේ තියෙන පසල් එකත් ඔයාලට වැඩිපුර ගන්න පුළුවන්. ඒ විදිහට මෙතන පසල් ෂෙයා කරලා විතරක් මෙතන earn කරන්න පුළුවන්. මම group එකක් දාලා තියෙනවා. group දෙකක් Telegram. ඉතින් ඒවට ඒ දෙකට join වෙන්න. ඒ දෙකේම දානවා වැඩිපුර තියෙන pieces ෂෙයා කරගන්න පුළුවන්. යාළුවා හරහා වැඩ ගන්න පුළුවන්. ඉතින් buy කරලා ගන්නත් පුළුවන්. ඒ වගේ option තියෙනවා. ඊට බලා ගන්නවා ඔයාලා පසල් මෙතන 3ක් ක්ලික් කරලා තමයි ලකි ඩ්‍රෝ එකක් හම්බ වෙනවා. ඒකට පසල් වල දිනා ගන්න පුළුවන්. ඒ වගේ මේ පසල් එක සම්පූර්ණයෙන් කරොත් එහම USDT 60ක් දක්වා වින් කරන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් පසල් එක කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා කරලා බලන්න. ඉතින් මේකේ හොඳ ගාණක් කරන්න පුළුවන්. පසල් හන්ට් එකේ මම ඉස්සර කරා හොඳ ගාණක් හොයාගත්තා. ඉතින් දැනුම් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය කියන්නේ නැහැ මේවා ඉතින් කරනවද නැද්ද කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ පසල් හම්බ වෙනවනේ මේකේ. ඒ කියන්නේ වින් කරාට පස්සේ ඔයාලට මෙතන coin හම්බෙන්නේ MNT කියන coin හම්බෙන්නත් පුළුවන් USDT හම්බෙන්නත් පුළුවන්. සාමාන්‍ය MNT කියන coin එක තමයි හම්බෙන්නේ. coin එක හම්බුනන් පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතනින් back වෙන්න. back වුණාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්නවා මෙතන home එකේම තියෙනවා revert hub කියලා. revert hub කියලා තිබුණ නැත්තම් ඔයාලා මෙතනට යන්න. මෙතන mob කියන තැනට ගිහිල්ලා පස්සේ මෙතන යට තියෙනවා revert hub කියලා. මම පෙන්නන්න දැන් ඒක. මෙතන ගියාට පස්සේ revert hub කියලා එකක් තිබ්බා. මම ඒක පෙන්නන්න දැන්. බලා ගන්න බෑ මෙතන events කියන යටතේ තියෙනවා මෙතන revert hub කියලා. හරිද? ඒකට තමයි ඉතින් හම්බෙන coin ටික එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න මෙතන my reward කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට ඊට පස්සේ මෙතන coin හම්බ වෙනවා. ඒ කියන්නේ මෙතන එයාලා ඒ කියන්නේ අදාළ coin එකෙන් මෙතන coin හම්බ මේ එයාලා බෙදලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන my airdrops කියලා මෙතන coin හම්බ වෙනවා. hypos කියලා මෙතන coin හම්බ වෙලා මාත් ඒ කරපු ඒවා තමයි. ඉතින් එතන puzzle hunting කරපුවා තමයි. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ my reward කියන තැනට ආවට පස්සේ මෙතන පෙන්නයි කහ පාටින් claim now කියලා. හරිද? claim now එක ක්ලික් කරන්න. claim now එක ක්ලික් කරන් පස්සේ දැන් මේ coin ටික ඔයාගේ මෙතන මේකට add වෙනවා. ඒ කියන්නේ මේ home එකට access එකට add වෙනවා coin ටික. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතන convert කියලා option එකක් තියෙනවා. ඒ convert කරන option එකට යන්න. convert කරන option එක ගිහලා මෙතන from එකේ තෝරලා මෙතන අදාළ coin එක තෝරගන්න. දැන් මම උදාහරණයක් විදිහට මෙතන toshi කියන එක තෝරනවා. ඊට පස්සේ මම මෙතන USDT වලට අපි convert කරන්නේ. මේක අපි sell කරලා ලංකාවේ බැංකුවටම ගන්න හදන්නේ මේ මුදල් ටික. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතන max කියලා එක මේක තෝරගන්න. ඊට පස්සේ මෙතන USDT කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන coin කියන එක කහ පාට එක touch කරලා ඒ coin ටික USDT වලට convert කරගන්න තමයි තියෙන්නේ. just convert කරගත්තට පස්සේ වෙන බලා ගන්නවා මෙතන convert වුණා. ඊට පස්සේ මෙතන USDT කියන එක touch කරන්න. ඊට පස්සේ නැත්තම් ඔයාලට මේක මෙතෙන් යන්න පුළුවන් home කියන යටතේ යන්න. ඊට පස්සේ මෙතන profile mark එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්නවා මෙතන අපි P2P හරහා මෙතන sell කරලා ලංකාවේ බැංකුවට මුදල් ටික ගන්න හදන්නේ. ඔයාලට බලා ගන්න මෙතන P2P trading කියලා option එකක් තියෙනවා. මම ඒක click කරනවා. ඒක click කරලා ඉස්සරහට යනවා. ඉස්සරහට ගියා පස්සේ අපි දැන් අපි ළඟ තියෙන්නේ දැන් coin එක අපි USDT කරානේ convert කරලා ඊට පස්සේ දැන් USDT ටිකම දීලා අපි රුපියල් කරලා බැංකුවටම ගන්න හදන්නේ. ඊට පස්සේ ඔයාලට ගන්න බෑ මෙතන buy sell කියලා option දෙකක් තියෙනවා. මෙතන sell කියන option එක තෝර ගන්න පුළුවන්. අපි USDT ටික sell කරනවා. buy කරනවා buy කරන්න පුළුවන් ඔයාලට. يعني මුදල් දීලා buy කරගන්න පුළුවන් coin මේ USDT වගේ දේවල් අපි sell නේ කරන්නේ. sell කරන ඉඳන් මම sell කියන option එක තෝර ගන්නවා. sell කරන option එක තෝරගත්ත පස්සේ මෙතන filter යටතේ මම amount එක මෙතන සඳහන් කරනවා. මෙතන minimum බලා ගන්න පුළුවන්. මෙතන minimum ඔයාලට දපා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් minimum 730 ඉඳන් පුළුවන්. මම සාමාන්‍ය රුපියල් 1000ක් වගේ මෙතන දා ගන්නවා LKR. ඊට පස්සේ මෙතන all payment method කියලා එකක් තියෙනවා ඊට එහා පැත්තෙන්. ඒක touch කරලා ඔයාලට බලා ගන්නවා මෙතන bank transfer ශ්‍රී ලංකා. ඊට පස්සේ bank transfer cash deposit to bank කියන එක මම touch කරලා confirm කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන එනවා ඊට පස්සේ රුපියල් 10න් sell කරන කට්ටිය minimum අඩු වෙන. ඊට පස්සේ මම දැන් sell කියන තැන touch කරනවා. sell කියන touch කරාට පස්සේ ඔයාලට බලන්න crypto වලින් ඒ කියන්නේ crypto value එක වෙනද LKR value එකෙන්ද කියලා සඳහන් කරනවා. මම ඉතින් රුපියල් 1000 ඉඳන් නැත්නම් ඔයාලට USDT හිතන්න අපි USDT නේ තියෙන්නේ. USDT ඔයාලට සාමාන්‍ය coin එකේ value එක විදිහට ඔයාලට හම්බුණා කියන්නේ ඩොලර් 10ක් වගේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ 10 type කරන්න. ඊට පස්සේ මෙතන set bank අපි select කරන්න ඕනේ. ලංකාව ඕන බැංකුව select කරන්න පුළුවන්. මෙතන select payment method කියන touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට බලන්න ඕන bank transfer කියලා මෙතන plus ලකුණු click කරාට පස්සේ ඔයාලගේ bank transfer method එක ඒ කියන්නේ බැංකුව ඔයාලගේ සම්පූර්ණ බැංකුවේ branch name එක bank code එක ඒ වගේ details තමයි ලබා දෙන්න තියෙන්නේ. ඒක ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන්.
බැංකුවේ ගණතුන කරන්න ඒ විස්තර තමයි ඉතින් ලබා තියෙන්නේ. ඊට පස්සේ මෙතන සෙල් කියලා ලබා දීලා ඒ මුදල් ටික ඔයාලට සෙල් කරලා USD ටික සෙල් කරලා ඔයාලට ඒක වැලියු එකට LKR වගේ බැංකුවටම ගන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් කරලා බලන්න පසල් හන්ට් එක නම් සුවිරම ගේමක් ගහන්න පුළුවන්. මම ඉස්සර ගැහුවා. මම දැනුත් ඉතින් කරන ගමන් තියෙනවා. ඔයාලට පේනද මම මෙතන ස්ටොක් එක මම කරන ගමන් තියෙන තාම. ඉතින් මේක වින් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් chance ඉතින් ෂෙයා කරලා තමයි pieces ෂෙයා කරලා මෙතන ලොකු pieces ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඉතින් කිසිම ආවශ්‍යයක් නැහැ නේ කරලා බලන්න. ඉතින් මම පහල description එකේ link එක දාලා තියන්නම්. අනික group එකක් දාලා තියෙන එකට join වෙලා pieces ෂෙයා කරලා මෙතන puzzle hunting ගේමක් ගහන්න පුළුවන්. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වෙන අයිමනි වීඩියෝ එකෙන් හමුවේ බලමු. අදට සම ගන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.